හෙට ඔයාලට තියෙන්නේ සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රය ලියන්න. ඉතින් සිංහල ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන් අනුමාන කොටස් කිහිපයක් මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. මුලින්ම කියන්න ඕනි අනුමාන කියන්නේ මොනවද කියලා මතක තියාගෙන මේ වීඩියෝ එක බලන්න. අනුමාන කියන්නේ හරියටම එන්න පුළුවන් දේ නෙමෙයි, එන්න පුළුවන් කියලා අපි අනුමාන කරන දේ. ඉතින් මේක අනුමානයක් විතරයි, මේක ආවේ නැහැ කියන්න එපා. මොකද මුලින්ම ඔයාලට මතක් කරලා තමයි මේ ටික අපි කියාගෙන යන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනි මීට අමතරව ඔයාලගේ සිලබස් එකේ තියෙන සියලුම දේවල් පාඩම් කරගෙන යන්න. ඒ වගේම තාමත් ඔයා අපේ YouTube channel එක subscribe නොකරන මේ වීඩියෝ එක බලන්නේ දැම්මම ඔයා අපේ YouTube channel එක subscribe කරන්න. මොකද අපේ වීඩියෝ බලන ගොඩක් අය අපේ වීඩියෝ බලන්නේ අපේ YouTube channel එක subscribe නොකර දැම්මම අපේ YouTube channel එකත් subscribe කරන්න. ඒ වගේම සිංහල රචනා අනුමාන මාතෘකා ටික ඕනි නම් ඔයාලට පුළුවන් පල්ලෙහාන් comment කරන්න. ඔයාලා comment කරොත් අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් අද හවස් වෙන්න කලින් upload කරන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් සතර කම්මන්ත්‍රණයෙන් එන්න පුළුවන් ප්‍රශ්න විදිහට දීලා තියෙනවා. මහෞෂධ පඬිතයන්ගෙන් මියුළු නුවර ආරක්ෂා කර ගැනීම සඳහා යෙදූ ප්‍රධාන උපාය කුමක්ද? සතුරු රජුට නගරයේ සම්පත් බහුල බව පෙන්වීමට මහෞෂධයන් කළ දේවල් තුනක් සඳහන් කරන්න. මෙම පාඩමේ ඇතුළත් වන මූලාශ්‍ර ග්‍රන්ථ සහ ඒ රචනා කළ යුගය නම් කරන්න. මේ වගේ කොටස් ටිකක් බලාගෙන යන්න ඔයාලා. එතකොට ගුත්තිල වෙන නදෙන් එන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා අනුමාන කරලා තියෙනවා. ගුත්තිල ඇදුරාගේ වෙන නාදනයට වශී වූ මුව පෝතකයාගේ හැසිරීම කවියා වර්ණනා කර ඇත්තේ කෙසේද? මෙම කාව්‍ය පන්තියෙන් ප්‍රකට වන වෑත්තෑවේ හිමියන්ගේ පද්‍ය නිර්මාණ කෞශල්‍ය ගැන කෙටියෙන් හඳුන්වන්න, කෙටියෙන් ලියන්න. ගුත්තිල කාව්‍ය කෝට්ට යුගයේ බිහි වූ කුමන වර්ගයේ කාව්‍යයක්ද? ඒ වගේම මුනිසිරිපා සිමිමින්නේකෙන් එස් මහින්ද හිමියන් ජාතික තොටිල්ල පද්‍ය පන්තිය රචනා කිරීමේ ප්‍රධාන අරමුණ කුමක්ද? ජාතියරන් විමනක් වේ ආගම මිනි පහනක් වේ යන පද්‍ය කණ්ඩේ කියවෙන ගැඹුරු අදහස විග්‍රහ කරන්න. නිදහස ලබා ගැනීමට නම් ජාතිය සතු විය යුතු ගුණාංග මොනවාද? කවියා පෙන්වා දෙයිද? මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන් කියලා අනුමාන කරලා තියෙනවා. ඉතින් ආයෙත් කියන්න ඕනි මේවා අනුමාන විතරයි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් හතරවෙනි එක විදිහට දීලා තියෙනවා ලෙන අතහැර යාමෙන් ආවොත් මොන වගේ ප්‍රශ්න එයිද කියලා. සිංහයා ලෙන අතහැර යාමෙන් පසු සුප්පා දේවිය මුහුණ දුන් මානුෂීය ගැටුම කුමක්ද? ඉතින් ආයෙත් මතක් කරන්න ඕනි අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයා දැම්මම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ගොඩක් විෂයන් වලට අනුමාන ලබා දීලා තියෙනවා අපේ YouTube channel එකේ. ඒ අනුමාන ටිකත් අනිවාර්යෙන් ඔයාලා බලන්න විභාගයට යන්න කලින්. ඊට පස්සේ ලෙන අතහැර යාම මෙම නාට්‍යයේ එන ශෛලිගත ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. ඊට පස්සේ සිංහබාහු සිංහසීවලි ලෙන අතහැර යාමට ගත් තීරණය සාධාරණය කළ හැකි කරුණු මොනවාද කියලා අහලා තියෙනවා. අඟුලිමාල දමනයෙන් ඇහුවොත් අඟුලිමාල දමනය කිරීමේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකට කළ බුදු ගුණය කුමක්ද? ගුරුළුගෝමී පඬිවරයන් අමාවතුර ලිවීමේදී අනුගමනය කළ සුවිශේෂී භාෂා ශෛලිය හඳුන්වන්න. අඟුලිමාල මිනිමරුවෙකු බවට පත්වීමට බලපෑ ආසන්නතම හේතුව කුමක්ද? මේ ටික තමයි අනුමාන විදියට තියෙන්නේ. තව කොටස් කිහිපයක් තියෙනවා මේකට අදාළව. ඒකත් ඕනනම් ඔයාලට පුළුවන් පල්ලෙහාන් කමෙන්ට් කරන්න ඒක ඕනි කියලා. ඒ වගේම අපේ WhatsApp channel එකේ link එක දාලා තියන්නම්. ඒ channel එකටත් ඉතුරු කොටස් ටික අපි upload කරනවා. ඒ නිසා අපේ channel එකටත් join වෙලා ඉන්න. ආයෙත් මතක් කරන්න ඕනි හෙට දවස තුල සිංහල ලියන සියලුම ළමයිට මේ වීඩියෝ share කරන්න අනිවාර්යෙන්. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.